ආයුබෝවන් සුබ දවසක්. අද වීඩියෝ එක පේරාදෙණිය විශ්වවිද්‍යාලයමකින් නිකුත් කරලා තියෙන රැකියා පුරප්පාඩු සම්බන්ධවයි. ඒ අනුව අද කතා කරන්නේ ඩෙන්ටල් නර්ස් ග්‍රේඩ් 2 කියන වේකන්සි එක සම්බන්ධව. ඉතින් බලමු මොනවාද විස්තර සහ මොනවාද අවශ්‍ය සුදුසුකම් කියලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ දන්තේද තනතුරු සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කෙඳවනු ලැබේ කියලා සඳහන් කරනවා. ඩෙන්ටල් නර්ස් ග්‍රේඩ් 2 පෝස්ට් number of vacancies 9ක් සඳහන් කරලා salary scale එක රුපියල් 60,575ක් සඳහන් කරනවා. ඒ වගේම qualifications වශයෙන් අපට සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් 6ක් සමත් වෙලා තියෙනවානේ. ඒ වගේම credit passes 5ක් තියෙනවානේ. ඒ 5 දල science සහ mathematics වලට අනිවාර්යයෙන්ම credit pass එකක් තියෙනවා. ඒ වගේම advanced level examination එකකින් science subject එකක් කරලා අනිවාර්යයෙන්ම pass වෙලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඉතින් වයස සීමාව අවුරුදු 18ට නොවට සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. ඒ වගේම සර්විස් කන්ඩිෂන්ස් යටතේ පත්වීම වසර 3ක කාලයක් සඳහා පුහුණු දන්ත හෙදියක් ලෙස සිදු කෙරේ. පුහුණු අවසානයේ ඉරඩෙසින යතුරු ලියනය කිරීමේ නිපුණතාවය සහ හැකියාව ලබාගත් අය ස්ථීර කර දෙවන ශ්‍රේණියේ දන්ත හෙද තැනතුරට ස්ථීර කරනු ලැබේ කියලා සඳහන් කරනවා. ඒ වගේම ජෙනරල් නෝට්ස් යටතේ අපේක්ෂකෙන් කෙටි දැස්තු ගත කිරීම අයිති විශ්වවිද්‍යාල සතුයි කියලා සඳහන් කරනවා. ඒ වගේම රජයේ සංස්ථා සේවකයන් තම අයදුම්පත් අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරහා සංස්ථා මගින් වර්තමාන වැටුප් විස්තර පිළිබඳ සහතික කළ ප්‍රකාශයක් සමග ඉදිරිපත් කළ යුතුය. අවසාන දිනට හෝ ඊට පෙර නිසි මාර්ගයක් නොලැබෙන අයදුම්පත් සලකා බලන්න නොලැබේ කියලා සඳහන් කරනවා. ඊට අමතර වැටුපට අමතරව ජීවන වියදම් දීමනව සහ අනෙකුත් දීමනා තෝරාගත් අපේක්ෂකයන්ට ගෙවනු ලැබේ කියලා තමයි සඳහන් කරන්නේ. එසේම තෝරාගත් අපේක්ෂකයින් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට මෙන්ම විශ්වවිද්‍යාල විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වනු ඇති අතර සේවකයාගෙන් අර්ථසාධක අරමුදලට 10%ක් සහ සේවා යෝජකයාගෙන් අර්ථසාධක අරමුදලට සහ විශ්‍රාම වැටුප් අරමුදලට පිළිවෙලින් 7%ක් සහ 8%ක් දායක වේ. තවද සේවා යෝජකයා විසින් සේවක භාරකාර අරමුදලට 3%ක දායකත්වය දරනු ලැබේ කියලා සඳහන් කරනවා. එසේම අයදුම්පත් මෙතන දෙනවා ලින්ක් එක. එම ලින්ක් එකකින් විශ්වවිද්‍යාල වෙබ් අඩවියෙන් භාගත කරගෙන නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත සුදුසුකම් සහ පළපුරුද්ද සේවාව සනාථ කරන සහතිකවල ඡායා පිටපත් සමග 2026 ජනවාරි 26 දින හෝ ඊට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන ආයතන අංශයේ නියෝජ්‍ය ලේකකාධිකාරී වෙත ලියාපදිංචි තැපෑලෙන් එවී සිටු කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මෙම ලින්ක් එකෙන් ගිහලා ඔයාලට පුළුවන් මේ අදාළ අයදුම්පත ඕගොල්ලොන්ට ඩවුන්ලෝඩ් කරගෙන ඒක රෙජිස්ටර් පෝස්ට් වශයෙන් යවන්න. ඉතින් ඒ වගේම අයදුම්පතට අදාළ තනතුරේ නම ලියුම් කවරේ වම් පස ඉහළ කෙළවරේ සඳහන් කළ යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ. එසේම අයදුම්පත් පෞද්ගලිකව බාර නොගන්නා අතර එවැනි ඉදිරිපත් කිරීම සඳහා විශ්වවිද්‍යාලයේ කිසිදු වගකීමක් දරනු නොලැබේ කියලා සඳහන් කරනවා. එසේම අසම්පූර්ණ අපැහැදිලි ප්‍රමාද වූ අයදුම්පත් ඔප්පු කළ හැකි ලියකියවිලි නොමැති අයදුම්පත් සහ නියමිත ආකෘතියෙන් ඉදිරිපත් නොකරන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ඇති කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඔයාලට මේ සුදුසුකම් තියෙනවා නම් ඔයාලා මේ සම්බන්ධ කැමති නම් ඔයාලට පුළුවන් මේ සඳහා අදම අයදුම් කරන්න. ඉතින් මම මේ නෝටිස් එක අදාළ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ අදාළ අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ වගේ මෙවැනි වැදගත් වීඩියෝ දිගටම නැරඹීමට මගේ channel එක subscribe කරන්න.